හොඳයි හැමෝම පිළිගන්නවා ටියුටර්ස් මාස්ටර් එකට. අද අපි ස්ටාර්ට් කරන්න යන අපේ වෙබ් ඩිසයිනින් ලෙසන් එකේ පළවෙනි chapter එක. අද අපි පටන් ගමු HTML වලින් කෙලින්ම. එතකොට අපි මේ HTML web pages හදාගන්න ඇත්තටම ස්පෙෂල් software එකක් අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. අපේ Windows එකම එන application එකක් තමයි Notepad කියන text editor එක. අපිට ඒක use කරන්න පුළුවන්. අපේ මේ basic web pages හදාගන්න. මේ basic HTML pages හදාගන්න මේ Notepad කියන software එක, Notepad කියන application එක අපිට ප්‍රමාණවත්. හොඳයි අපි එහෙනම් start කරමු. Notepad මෙතන නමක් index file extension එක වෙනස් කරගන්න ඕන html කියලා. හරි. ඊට පස්සේ මේක open it අපි දෙන්න පුළුවන් notepad යන්නේ. නැත්නම් මෙතන notepad එක ගන්න drag and drop කරන්න පුළුවන්. right. අපි start කරමු කෙලින්ම headings වලින්. headings ගත්තාම h1 to h6 headings වර්ග 6ක් තියෙනවා කියන්නේ sizes 6කින්. h1 මම use කරනවා. මේ closing text open text තියෙනවා. This is heading 1. right. h1 එක මේ ආකාරයට මම කලින් කිව්වා වගේ h1 to h6 size 6කින් අපිට මේ headings පාවිච්චි කරන්න පුළුවන්. right මේ ආකාරයට මේ තියෙන headings වල opening tag එක සහ headings වල closing tag එක. මේ tags දෙක browser view එකේ අපිට display වෙන්නේ නැහැ. browser එකෙන් integrate කරගන්නවා මේක some special heading එකක් කියලා මේ h1 tag එක through. එතකොට මේ this is heading 1 කියන එක විතරයි අපේ browser එකේ display වෙන්නේ නැහැ. හරි. මේ ආකාරයට වාට h1 to h6 වෙනකම් type කරගන්න පුළුවන්. මේක use කරන්න පුළුවන් ආගේ pages වල headings හැටියට. ඊට පස්සේ headings වලට පස්සේ අපි use කරන්නේ සාමාන්‍යයෙන් paragraphs. සාමාන්‍ය භාගයේදී paragraphs තියෙනවා. ඒ paragraph එක තියෙන්නේ මේ ආකාරයට එකක් නෝබාර closing tag එකකින් close කරන්න ඕනේ. paragraph එක P closing tag එක තියෙනවා. this is paragraph කියලා text එකක් තියෙනවා. හරි. අපි බලමු අපි type කරපු HTML codes ටික browser එකේ අපිට display වෙන්නේ කොහොමද කියලා. ඔයගොල්ලන්ට පුළුවන් save කරගන්න අපි හදාගත්ත මේ index file එක open කරන්න පුළුවන්. right. මම කලින් කිව්වා වගේ ඔයාලට h1 to h6 heading sizes 6කින් use කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ paragraph එක default text font size එකක් තියෙනවා. මේ paragraphs වල headings එක ඔයගලන්ට දැන් paragraph use කරන්න පුළුවන්. ඔයගලන්ගේ මේ basic web page එක හදාගන්න. ඊළඟට මම ඔයගලන්ට කියලා දෙන්නේ මේ කොහොමද list items add කරන්න කියලා. list types දෙකක් තියෙනවා. unordered list හා ordered list කියලා. අපි මම දැන් use කරන්න යන්නේ unordered list එක. ඒ කියන්නේ UL. මම ඔයගලන්ට recommend කරනවා හැමතිස්සෙම tag එකක් open කරාම ඒකට අදාළ closing tag එකත් ඒ වෙලෙම use කරන්න කියලා. මොකද අපිට මේක ලොකු lines ගොඩක් තියෙන coding එකක් කරද්දී ඉතාලම වැදගත් වෙයි මේ ක්‍රම. ඒක ඇතුලේ තියෙනවා list okay text එකක් දෙන්න පුළුවන් මේක මැද්දෙන්. ඒකත් ආකාරයට save කරගෙන field එකේ බලන්න කොහොමද එන්නේ කියලා. මෙන්න මේ ආකාරයට තමයි ඕගොල්ලන්ගේ අපි Microsoft Word වල bullets use කරනවා වගේ web pages වලදී bullets use කරලා unordered list එකක් සකසා ගන්න.
මම හිතන්නේ අපේ ෆස්ට් චැප්ටර් එකට මේ ටික හොඳටම ප්‍රමාණවත්. මම සම්මරි එකක් දෙන්නම්. ඔයගොල්ලෝ HTML වෙබ් පේජ් එකක් බේසික් වෙබ් පේජ් එකක් හදන ඕගලන්ට අපේ Notepad කියන software එක මේ Windows එකේ application එක හොඳටම ප්‍රමාණවත්. එහෙම නැත්නම් ඊට වඩා advanced text editor එකක් තියෙනවා Notepad++ කියලා. එහෙම නැත්නම් Sublime වගේ text editor එකකට ඔයාලට යන්නත් පුළුවන්. කොහොම වුණත් මම හිතන්නේ මේ අදට ප්‍රමාණවත්. අපි නැවත හමුවෙමු මේ වෙබ් ඩිසයිනින් වල තවත් චැප්ටර් එකකින්.